සුබ දවසක් ඔයාලට. මම අද හදන්න යන්නේ ඉක්මනින්ම හදන්න පුළුවන් වටලප්පන් එකක්. මේක මම හදන්නේ සීනි වලින්. පොඩි බබාලා ඉල්ලපු ගමන් හදලා දෙන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. අපි එහෙනම් හදන විදිහ බලමු. අපිට මේකට ඕන බිත්තරයක්, ෆ්‍රෙෂ් මිල්ක් මග් එකක් ඕන. මිලිලීටර් 150ක් විතර. සීනි මේසෙන්දි 5ක් මම ගත්තා. ඔයාලට රස කැමති ගානට සීනි ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් ටික ලිපේ තියලා යන්තම් රත් කරගන්න ඕන. ගොඩක් උතුරන්න රත් කරන්න එපා. ඊට පස්සේ ලිපෙන් බාලා ටිකක් නිවෙන්න පැත්තකින් තියන්න. දැන් පෑන් එක ලිපේ තියලා ඒකට අපි ගත්ත සීනි ටික දාලා හොඳට කැරමල් කරගන්න ඕන. වතුර මේසෙන්දි එකහමාරක් දෙකක් විතරත් මේකට දාලා හොඳට රන්වන් පාට වෙනකන් කැරමල් කරගෙන ලිපෙන් බා ගන්න. අපි කලින් රත් කරගත්ත කිරි එක අරගෙන ඒකට අපි හදාගත්ත කැරමල් එක දාලා හොඳට කලවම් කරලා හොඳටම නිවෙන්න තියන්න ඕන. නිවුණාට පස්සේ තමයි අපි මේකට බිත්තර එකතු කරන්නේ. හොඳටම නිවෙන්න පැත්තකින් තියන්න. දැන් කිරි ටික හොඳටම නිවිලා තියෙන්නේ. අපි ගත්ත බිත්තරය ගෑරොප්පුවකින් හරි විස්ක් එකකින් හරි හොඳට පෙනෙනකන් ගසා ගන්න ඕන. ඒක හොඳටම ගසා ගත්තට පස්සේ අපි හදාගත්ත කිරි මිශ්‍රණයට මේ බිත්තරය දාලා හොඳට කලවම් කරන්න ඕන. දැන් මේකේ රස වැඩි කරගන්න මම මේකට වැනිලා තේ හැන්දක් දානවා. කැමති නම් කරදමුංගු, සාදික්කමද වගේ දෙයක් දාන්නත් පුළුවන්. අපිට මේ වටලප්පන් එක හදන්න ඔයාලට කැමති වාචනයක් ගන්න පුළුවන්. මේ වගේ පොඩි කප් ගන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ මග් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් වටලප්පන් හදන ලොකු වාචනයක් ගන්නත් පුළුවන්. ඔයාලට තියෙනවා නම් සෙරමික් කප් වගේ දෙයක් ගන්නත් පුළුවන්. අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණය Taman කැමති කප් එකකට දාලා විනාඩි 25ක් 30ක් විතර හොඳට හොමාලෙන් ස්ටීම් කරලා ගන්න තමයි තියෙන්නේ. අපි මේ වටලප්පම් එක ස්ටීම් කරද්දි ස්ටීම් කරන භාජනයේ පියන මේ විදිහට සර්වියට් එකකින් ගැට ගහලා ගන්න ඕන. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත වටලප්පම් එක. මේක අපිට හදිස්සි වෙලාවක ඉක්මනින් හදලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝ එක බලපුවා යාළුවට ගොඩාක් ස්තුතියි.